සාදරයෙන් පිළිගන්නවා ලක්වී ෆැමිලි YouTube නාලිකාවට ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න මේ නැවුම් උදෑසනම අපේ සිතුවිලි අදහස් හැමදේම නැවුම් වෙලා තියෙන්නේ. මොකද අපේ පුංචි පැටියා අපි ළඟට එන්න දින එන්නම ලං වෙනවා. ඉතින් අපි පුංචි පැටියා ගෙන කාමරේ ඩෙකොරේට් කරගන්න තමයි අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. තව දෙයක් කියන්න ඕනේ. මේ ගෙදරටම තමයි මමත් පුංචි කාලේ ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩේට මම ඔන්ලයින් ගෙන ගත්ත ලස්සන ස්ටිකර් කාඩ් එකක්. සත්තු ඉන්න කාඩ් එකක්. අපි මේකෙන් තමයි මේ රූම් එක ඩෙකොරේට් කරගන්න ලෑස්ති වෙන්නේ. අනේ එයා මේ රූප දිහා බල සෙල්ලම් කරයි නේද? කොච්චර සතුටු වේද මේවා දිහා බල ඉක්මනට දින ලඟ වෙනවනම් හරි ආසයි. ඇඳත් එක්කම තියෙන මේ කෝන් එකේ වෝල් එක තමයි අපි ඩෙකොරේට් කරගන්න තීරණය කරේ. මුලින්ම මේන් ස්ටිකර් එක අලව ගන්න අපි පොඩ්ඩක් මාක් කරගත්තා. නැත්නම් ඉතින් ඇද වුණොත් කැතයිනේ. ස්ටිකර්ස් ගලව ගන්න එක නම් චුට්ටක් පරිස්සමෙන් කරන්න ඕනේ. ලොකු ස්ටිකර් ගලවන එක තමයි අමාරුම වැඩේ. පොඩ්ඩක් ඉරෙන්නත් බලනවා පරිස්සමෙන් කරන්න ඕනේ. ඔන්න ස්ටිකර් කාඩ් එකේ මේන් ස්ටිකර් එක අපි අලව ගත්තා. ඊට පස්සේ අපිට ඉතුරු ටික අලවගෙන යන්න ලේසි. පුංචි පැටියාගේ මනසට සුවයක් ගේන ලස්සන ස්ටිකර් FB page ගොඩක තියෙනවා මම දැක්කා. ඒ අතරින් මම තෝරගත්තේ මේ පුංචි සත්තු අත්ත. මොකද පැටියට ඉගෙන ගන්න පුළුවන් සත්තු ගැන. ඔයාලටත් මේ ගැන විස්තර ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. මම රේන්බෝ එක අලව ගත්තා ආර්ට් එකේ උඩින්ම. මේ වැඩේ නිදහසේ කරන්න නම් බෑ මේ කොණ්ඩෙත් එක්ක. ඒ නිසා ඉස්සෙල්ලාම කොණ්ඩේ බැඳගෙන ඉන්න ඕනේ. ඔන්න අප්පච්චිවත් මම අල්ලගත්තා. එයා කොහොමද බේරලා ඉන්නේ මේ වගේ වැඩවලින්? එයාගෙත් පැටියානේ. මොන වැඩේ කරන්න ගියත් මෙයා හිතන එකයි ප්ලෑන් කරන එකයි නම් වැඩි. ඒකත් ඉතින් එක අතකට හොඳයි. මේ වැඩේ කරන්න කලින් කාමරේ කලර් වොෂ් කරලා ලස්සන කරෙත් අප්පච්චි තමයි. ඔන්න ඉරමාමවත් ගලව ගත්තා. හොඳයි ඉතින් අලවන්න. එකින් එක ස්ටිකර්ස් ගලව පොන්න අපි වෝල් එකේ අලවනවා. ටිකෙන් ටික අපේ ආර්ට් එක සම්පූර්ණ වෙගෙන එන්නේ. මේවා එකින් එක වෙනකොට හිතට දැනෙන පුදුම සතුටක්. අපේ පුංචි පැටියාගේ ලෝකේ ලස්සන කරන්නනේ අපි මේ හැමදේම කරන්නේ.
හැබැයි මේ පුංචි පැටවුන්ට මුලින්ම පේන්නේ නම් කල්සුදු වර්ණය. මාස 3ක් වගේ ගියාට පස්සේ තමයි වර්ණවත් පරිසරය යාලට පේන්න පටන් ගන්නේ. ඔන්න දැන් නම් ගොඩක් ස්ටිකර්ස් අලවලා ඉවරයි. අනේ ඉතින් දැන් මට අප්පච්චිගේ උදව් ගන්නම වෙනවා. මට තේරෙන්නේ නැහැ කොහෙද අලවන්නේ කියලා. ඔන්න ස්ටිකර් කාඩ් එකේ තියෙන අන්තිම කුරුල්ල තමයි මම මේ දැන් ගලවන්න හදන්නේ. තව පුංචි ස්ටිකර්ස් ටිකක් තමයි ඉතිරිලා තියෙන්නේ. ඒ වගේම අපි හිස්තැන් ටික පුරවමු. සත්තුවත් ඇතුලේ පුංචි කප් කේක් එකකුත් තියෙනවනේ. ස්ටිකර් කාඩ් එකට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඔන්න ස්ටිකර්ස් ඔක්කොම අලවලා ඉවරයි. ලස්සනයි නේද අපි පුංචි පැටියගේ සත්තුවත් ආසා හිතෙනවා බලන් ඉන්න. මෙන්න මේක තමයි අපේ පුංචි පැටියගේ පුංචි සත්තු ලෝකේ. අපේ පුංචි පවුලත් එක්ක බැඳුණු තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවතත් හම්බෙමු. නැගිලා ඉන්න අපිත් එක්කම සුබ දවසක්.